මහත්තයා ඊයේ මම කස්ටිට කරන්න ගිහිල්ලා මට අයෝනිගේ පාලා මෙන්න වාහනේ ඒ බලන්න කියලාද? හරි. ඒකයි මොනවායි මට එනහල්ලා. මේකෙන් අයියෙන් සද්ද එන්නේ නැහැ නේද? එනහල්ලේ තිබුණේ දැන් ඒක හරියද? අසනීපම අඩුයිද දැන්? වයස කීයද දැන්? 62යි. අපේ අම්මට දන්තරේ 70යි දැන්. හොඳින් ඉන්නවා. එහෙම තමයි අපේ අම්මත් එහෙම තමයි අපේ අම්මයි තාත්තයි ඉන්නවා. මම මේ පින් කරන්නේ මගේ අම්මයි තාත්තයි නිරෝගීව ඉන්න ඕනේ කියලා. එක ගුණක් දෙයක් නැහැ. ඔය ටික අර අපි ඔක්කොම අරගෙන අපිත් මේවා දැන් අපි කියන්නේ නැහැ ඉන්න කට්ටිය දීලා යනවා. ඒකත් පිනන්නේ. එතකොට කිරියම්මා මේ ගෙදර යන්න. හරි. සල්ලි ටික පරිස්සම් කරගන්න. ආගන්න. ඒකේ හොඳම සිදුවීම ඒ විදිහට උදේ ඉවර වෙනවා. ඒකේ දෙවෙනි සිදුවීම තමයි අපි මෙතෙන්ට ගේන්නේ. ඉතින් මේ මෑකරල් දෙහි අපි ඔක්කොම මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. හොඳම උඩහලුව විදිහට මෙයාගේ උඩහලුව තමයි තේරෙන්නේ මේක. එයාට අපි මෑකරල් විදිහට දෙහි එක දෙහි. ගෙදර ගිහින් සිද්ධිය කියලා අම්මට කියන්න ඕන උයලා දෙන්න කියලා. ඔව් ඒ වගේම දෙහි දාන්න ඕනේ. කටකජු එකක් තියෙනවා. හරි. සයිලි ඔයාලා හිතන්නේ නැති දේවල් ඉතින් ඒ අම්මට කොච්චර සතුටු වේද? ඉතින් අපේ අම්මටත් මම එකක් ගෙනියනවා. හරි. මෙතන ඊළඟ උඩහලුව විදියට මම සිලෙක්ට් කරේ ඊළඟ උඩහලුව මෙයාගේ උඩහලුව තමයි මම සිලෙක්ට් කරේ. මෙයාටත් අපි දෙනවා මෑ කරත් එකකුයි එන්න. මේව තෑගි හම්බෙලා නැහැ ජීවිතේටනේ. රයිට්. හොඳ මෑ කරලා තියෙන්නේ ගෙදරට දෙන්න ඕනේ. කවදාවත් මේම තෑගි හම්බෙන්නේ නැහනේ. රයිට්. දෙහි එකයි. රයිට්. කටකජු එකයි. ඔව් ඊළඟ තුන්වෙනි උඩහලුව විදියට මෙයාගේ උඩහලුව යාට තමයි ඊළඟ මෑ කරලා පාත්‍රය ඩක් ගන්න ඉන්නේ. මෙයාට. හරි. ඊළඟ සැනසෙලේ තෑගි ටිකක් තියෙනවා. ඒ මට නෙමෙයි ඒ අම්මට පින් සිද්ධ වෙන්න. රයිට්. ඉතුරු දෙහි එකක් උඹට තියෙන්නේ. මොනවද කියනවා තමයි? තමයි කියන්නේ. නේ මම? ගත්තා. අපි දෙකිනව? ගාන තියෙනවා. මෙයාට එකයි. ඔයාට අරගන්න එකයි. හරිද ඔක්කොම ඉවරද? හරි. ඉතින් මාර සතුටක් උදේ පාන්දර වෙච්ච සිදුවීමක් එක තමයි මම අන්තිමට තීරණය කරේ ඒ තෑගි ටික ඔයාලට දෙනවා කියලා. ඉතින් මෙහෙම තෑගි ජීවිතේට කායින්වත් හම්බෙලා නැති ඇති. අනිවාර්යෙන් පුතා ඔය මේව හම්බුනේම කණ්ඩ ගෙදරට ස්ටෝරිය කියන්න මේම සිද්ධිය තමයි උනේ කියලා. ඉතින් ගොඩක් සතුටුයි මට පළවෙනි දේ පුතේ කියන්න ඕන එක දෙයක් මේ මගේ තාත්තත් අනුරාධපුර පොලේ ඔය මාකට් එකේ පේමන්ට් එකේ එළවලු තමයි විකුණන්නේ. එළවලු විකුණලා මට නංගිට අක්කට කණ්ඩ බොන්න දීලා විශ්වවිද්‍යාලයට යවලා ඒ මාර හයියක් දුන්නේ මගේ දෙමාපියෝ. ඉතින් මට ඒක මතක් වුණා ඒ කිරියම්මා ඔවා විකුණනකොට. ඉතින් ඒ හයිය අපි ලංකාවටම පෙන්නනවා ඉස්සරහට. ඔයාලට තේරෙයි රංගසර් කොතනින්ද නතර වෙන්නේ කියලා බලන් ඉන්න ඒ මගේ හීනයක් තියෙනවා. ඒ හීනට අනිවාර්යයෙන්මයි යනවා. ඉතින් හරි බොහොම සුදු පුතේ වැඩේ කරන් යන්න. එහෙනම් අපි පාඩමේ ඉතුරු ටිකට යමු. රයිට් හරි.